දකුණු ඇමරිකා මහද්වීපයේ පිහිටා තිබෙන ලෝකයේ පෙනහැලි යුගලය ලෙසින් හැඳින්වෙන මේ ඇමේසන් වනාන්තරය වර්ග කිලෝමීටර් මිලියන 5.5ක පමණ භූමි ප්‍රමාණයක විහිදී පවතී. එම නිසා තවම මෙම ඇමේසන් වනාන්තරයේ ගවේෂණය කර නැති කොටස්ද පවතී. අද මම මෙම වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඇමේසන් වැසි වනාන්තරය පිළිබඳව ඔබ නොදන්නා කරුණු 5ක් පිළිබඳවයි. ඇවිදින ගස් ඩැෂපෝනා නැතොත් වෝකින් පාම්ස් ගස ලෙස හැඳින්වෙන මෙම ශාකය ලෝඩ් ඔෆ් ද රින් චිත්‍රපටයේ පෙන්වන ඇවිදින ගස් වගේ වෙනත් ස්ථානවලට ගමන් කරන නමුත් එම චිත්‍රපටයේ පෙන්වන තරමටම වේගයෙන් ගමන් කරන්නේ නැහැ. මෙම ඩැෂපෝනා ශාකය වෙනත් ස්ථානවලට ගමන් කරන්නේ හිරු එළිය සොයාගෙනයි. මෙම ශාකය පැළ වූ තැන සිට මීටර් 1-2 අතර දුරක් ගමන් කරනවා. මෙසේ ගමන් කරන ලෝකයේ විශාලතම ශාකය වන්නේත් මෙම කැෂපෝනා ශාකයයි. බුලට් කූමුවන් මෙම විශේෂය මුලින්ම සොයාගෙන ඇත්තේ 1892 වර්ෂයේ ඇමේසන් වනාන්තරය ගවේෂණය කිරීමට ගිය සත්ත්ව විද්‍යාඥයින් කිහිප දෙනෙක්ටය. මෙම කුහුඹුවා දිගින් මිලිමීටර් 18ත් මිලිමීටර් 30ක ප්‍රමාණයක් වෙනවා. මෙම කුහුඹු විශේෂයට මෙම නම ලැබී ඇත්තේ මෙම කුහුඹුවේ සපා කෑවොත් එම සපා කෑ ස්ථානයට වෙදිල්ලක් වැදුනා හා සමාන වේදනාවක් දැනෙන නිසායි. මෙම වේදනාව පැය 24ක කාලයක් පවතිනවා. ඇමේසන් වනාන්තරයේ වෙසෙන ගෝත්‍රිකයන් ඔවුන්ගේ නායකයන්ගේ ශක්තිය රගා බැලීම සඳහා මෙම කුහුඹුවන් දමා සාදන ලද ගොටු තමන්ගේ නායකයන්ගේ අත්වලට දමා එම නායකයාගේ ශක්තිය රඟා බලයි. ඒ වගේම මෙම කුහුඹුවන් වෙනත් ගෝත්‍රිකයන් වල සතුරන් මැලීම සඳහාද භාවිතා කරනවා. උණුදිය ගංගා ඇමේසන් වනාන්තරයේ ගවේෂණය කර ගවේෂකයන් සොයාගත් ලෝකයේ ඇති එකම උණුදිය ගංගාව හොවැන්කෝ ප්‍රදේශයේ පවතින ෂනායි ටිම්බිස්කා නමින් හැඳින්වෙන ගංගාවයි. මෙම ගංගාව කිලෝමීටර් 6.4ක් දිගින් යුත් වන අතර මෙම ගංගාව එතරම් ගැඹුරු නොවන අතර සමහර ස්ථාන මීටර් 6ක් පමණ ගැඹුරකින් යුත් වෙනවා. මෙම ගංගාවේ සෑම ස්ථානයක්ම එකම උෂ්ණත්වයකින් යුත් නොවන අතර සෙල්සියස් අංශක 45 සිට සෙල්සියස් අංශක 100 දක්වා උෂ්ණත්ව පරාසයක විහිදී පවතී. මෙම ප්‍රදේශයේ අසනිකා නම් ගෝත්‍රිකයන් වාසය කරන අතර මෙම ගෝත්‍රිකයන් අදහන ජලයට අධිපති යුකමමා නම් ආත්මය මේ උණුදිය ගංගාවල වාසය කරන බව තරයේ විශ්වාස කරනවා. දැවැන්ත මානය ශාකය මෙම දැවැන්ත මානය ශාකයේ විද්‍යාත්මක නාමය වන්නේ වික්ටෝරියා ඇමසෝනිකා වේ. මෙම මානය ශාකයේ පත්‍රයක දිග මීටර් 3ක් පමණ වන අතර සාමාන්‍ය බරකින් යුත් පුද්ගලයෙකු මෙම පත්‍රය මත සිට ගැනීමේ හැකියාවක් තිබේ. ඔබට එමගින් පෙනෙනවා ඇති මෙම දැවැන්ත මානය ශාකයේ ඇති ශක්තිමත් බව. මෙය සොයා ගන්නා ලද්දේ 1801 වර්ෂයේදීය. මෙම මානය ශාකයේ සමහර පත්‍රවලට රාත්තල් 65ක් පමණ බරක් ඔසවා තබා ගත හැකිය. මෙම මානය ශාකයේ පිපෙන මල සුදු හා ලාදම් පාටකින් යුක්ත වෙනවා. රෝස ඩොල්ෆින් ඇමේසන් වනාන්තරයේ මැදින් ගලා බසින ඇමේසන් ගංගාව කිලෝමීටර් 6840ක් පමණ දිගින් යුක්ත වේ. මෙම ගංගාවේ ලොව දුර්ලභම ඩොල්ෆින් විශේෂ කිහිපයක් ජීවත් වන අතර එම ඩොල්ෆින් වර්ග අතරිනුත් මේ පින්ක් ඩොල්ෆින් නැතහොත් රෝස් ඩොල්ෆින් විශේෂ ස්ථානයක් ගනී. මෙම ඩොල්ෆින් මස්යෙන් අඩි 8ක් පමණ දිගින් යුක්ත වන අතර බරින් කිලෝග්‍රෑම් 185ක් පමණ වේ. ශීඝ්‍රයෙන් වඳ වීගෙන යන මෙම ඩොල්ෆින් විශේෂය ලෝකෙටම සිටින්නේ මස්යෙන් 2000කට අඩු ප්‍රමාණයක් වන අතර එසේ වීමට හේතුව වන්නේ මසුන් මරන්නන් හා ගෝත්‍රිකයින් මෙම ඩොල්ෆින් මසුන් මැරීම නිසාය. අද වීඩියෝ එක මෙතනින් අවසానයි. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයගොල්ලෝ අපිව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැම්මම අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.